කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාරියක් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකට අපි යමු. ඉතින් මං අද අරගෙන ආවේ මගේ ස්ටඩි ඒරියා එක මම ස්ටඩි කරන්න කලින් රෙඩි කරගන්න වීඩියෝ එකක්. මේක මම කරලා නම් වීඩියෝ එක අරගෙන නම් ටික දවසක් වෙනවා. ඉතින් ඒක මං හිතුවා අද දානවා කියලා. මේ ඉතින් ඒ වීඩියෝ එක ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ ටේබල් එක arrange කරගන්නේ. එහෙනම් බලන්නකෝ වීඩියෝ එක. මම ටේබල් එකේ තියාගන්නේ මේ දවස්වල මට ස්ටඩි කරන්න ඕනම වෙන පොත් ටික විතරයි. තියෙන ඔක්කොම මම ටේබල් එක උඩ තියාගන්නේ. මේ ටික නම් ලස්සනට තියන්නේ. ඉතින් ඊට පස්සේ මම ඕන වෙන අනිත් පොත් වෙනම කබඩ් එක තියාගෙන ඉන්නවා බුක් රැක් එක. ඉතින් ඒකෙන් අරගෙන ඕන වෙන වෙලාවට ගන්නවා. මෙතන මේ තියෙන පොත් මට නිතරම ඕන වෙන ඒවා. ඉතින් ඒ නිසා මම ඒ ටික විතරක් මේ සුඩින් තියාගන්නවා. ඉතින් පොත් ගොඩාක් වැඩි වුණාම වැඩ කරන්න ටිකක් අමාරුයිනේ. ඒ නිසා මම මේ ටික තමයි තියාගන්නේ. ඉතින් මෙතන මගේ ජර්නල්ස් එහෙම තියෙනවා. ඒ ටික මට දවස ගානේ ඕන වෙන නිසා මම ඒව මේ සුඩින් තියාගන්නවා. ඊට අමතරව තියෙන්නේ මගේ ස්ටඩීස් වලට ඕන කරන පොත් ටික මේ දවස් ටිකේ. ඉතින් එහෙනම් වීඩියෝ එක බලමු. මේවා මට ගිෆ්ට් විදිහට ලැබුණ කී ටැග්ස්. ඔතන කී ටැග් දෙකක් එකට දාලා තමයි ඔය තියෙන්නේ. ඉතින් මේකත් මගේ නම ගහලා තියෙන කී ටැග් එකක්. ඒකත් මට ගිෆ්ට් එකක් විදිහට හම්බුණ එකක්. මේ තියන්නේ මගේ කැන්ඩල් එක. මේ තියන්නේ ඔය එක එහෙම ගියාම ආසාවට ගත්ත සුකුරුත්තම් පොත් ටික මෙතන මට හම්බෙච්ච ඒවා තියෙනවා. මම මේවට හරි ආසයි. ඉතින් ඒ හින්දා කොහෙ දැක්කත් මේ වගේ චූටි සුකුරුත්තම් මම ඒව අරගෙන එනවා. මේ මම ඩෙකෝස් වලට හදපු ජෙලිෆිෂ් කෙනෙක්. ඉතින් දැම්මට පස්සේ බලන්නකෝ එයාව හැං කරාට පස්සේ එයා මොන වගේද කියලා. ටන්ටටන් මේ තියෙන්නේ arrange කරගත්තු මගේ ලස්සන ස්ටඩි ඒරියා එක. මේ ඉන්නේ මගේ ජෙලිෆිෂ්. ලස්සනයි නේද? ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ස්ටඩි ඒරියා එකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඉතින් ඔයාලගේ ස්ටඩි රූම් එකත් මේ වගේ හදාගන්න ආසයි නම් ඒ විදිහට අපි හදමු. හරි. එහෙනම් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වුණු මගේ යාළුවෝ හැමෝටම ගොඩාරියක් thank you. ඒ වගේම ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. ඉතින් එහෙනම් bye bye.